මහා නවකතාව කියලා දෙයක් බිහි වුණා යුරෝපයේ. ටෝල්ස්ටෝයි, ඩොස්තෝව්ස්කි එහෙම විශාල නවකතාවල මූලික ලක්ෂණයක් තමයි සමාජය ආර්මීකරණයත් එක්ක කැබලි වෙන්න ගත්ත. ඒ කියන්නේ ජීවිතය දෙකට බෙදෙන ගත්ත. පුද්ගලික ජීවිතය, සාමූහික ජීවිතය කියලා. මේ කාලේ වෙනකොට මහා නවකතාව තුළ ලංකාවෙත් එහෙමයි. අමරසේකර ගත්තත්, මටිවිපුල් ගත්තත් මේක අපිට පේනවා ජීවිතේ කැබලි එක කැබලි තමයි තියෙන්නේ. විග්‍රහ වෙනවා මේ කැබලි. ඒවා එකතු කිරීම. ඒ කියන්නේ එකතු කරාට පස්සේ කැබලි එකතු කරාට පස්සේ එන එකට කියනවා සමස්තය කියලා. සමන්වික වර්ජී මහත්මයාගේ අසන්ති මිත්ත තියෙනවා, අප්පච්චියවෙත් තියෙනවා. දැන් මේකේ බීබී. එතකොට මේ නවකතා තුනේම තියෙන මූලික ලක්ෂණය තමයි කතාව කියාගෙන යනකොට ප්ලොට් එක හඩා වැටෙනවා. ප්ලොට් එක කියන එක අර එක දිගට යන්නේ නැහැ. මේ නවකතාවල තියෙන මූලික තව ලක්ෂණයක් තමයි චරිතයක් නෙවෙයි තියෙන්නේ. චරිත විකාශයක් වෙනුවට තියෙන්නේ අර බිඳුණු ආත්මයක්.